යාල මහ වනාන්තරයේ නිහඬතාවය බිඳගෙන කුඹුක්ක නොය අද්දර තියෙන අති පූජනීය භූමියක් තමයි කැබිලිත්ත කියලා කියන්නේ. මේ දේවාලයේ ඉතිහාසය ආරම්භ වෙන්නේ කතරගම දෙවියන්ගේ පාලන සමයෙන්. ජනප්‍රවාදයේ හැටියට කතරගම දෙවියෝ තමන්ගේ දිව්‍යමය බලය සහ භාවනාව සඳහා තෝරාගත්තේ මේ නිසංසල වනාන්තරයයි. කතරගම මහ දේවාලයේ උත්සව කාලයට පමණක් වැඩ සිටින දෙවියන් වසරේ ඉතිරි කාලය පුරා වැඩ සිටින්නේ මේ අද්භූත කැබිලිත්ත පුදබිමේ පිහිටි මහා සියඹලා ගස අසල බව බැතිමතුන් අදටත් විශ්වාස කරනවා. එදා රුහුණු කුමාරවරු විදේශීය ආක්‍රමණ හමුවේ කතරගම දේවාලයේ රන් රිදී වස්තුන් රැකගන්න මේ ඝන කැලෑවට ඒවා රැගෙන ආවා. ඒ සම්පත් ආරක්ෂා කරන්න කැපවුණු කැබිලිත්තේ රාළ නැමැති මුරකරුවාගේ ආත්මය අදටත් මේ භූමිය රකින්නවා කියන එක රහසක් නෙමෙයි. මතක තබා ගන්න. කැබිලිත්ත කියන්නේ විනෝද චාරිකාවක් නෙමෙයි. ඒක ඔබේ ආත්මයත් දෙවියන් අභිහසටත් යන අධ්‍යාත්මික ගමනක්. නිහඬව, නිර්මාංශව, පිරිසිදු සිතින් මේ ගමන යන අයට පමණයි කැබිලිත්තේ අනුහස් දැනෙන්නේ. අතීත රහතන් වහන්සේලාගේ පාද ස්පර්ශයෙන් පූජනීය වුණු දෙවියන්ගේ භාවනා අසපුව. ඒ තමයි අති පූජනීය කැබිලිත්ත.